විඳින කොල්ලෝ ඉන්නවා. ඒතර උන් කෙල්ලෝ ගැන හිතා දුක් විඳිනවා. ඒ අතරේ අර කෙල්ලෝ එක්ක Facebook යනවා, කොයි හරි රවුමක් ගහනවා. එයාගේ දුක ඒ උන්ට තේරෙන්නේ නැහැ. අම්මලා දුක් වෙනවා අපේ දූ රට පුතා රට අනේ උන් කනවත් දන්නේ නැහැ බොනවත් දන්නේ නැහැ මූණ දැක්කේ නැහැ කියලා අම්මලා කඳුළු පුරවගෙන මෙහෙ ඉන්නවා. ඒ අය එහෙ ජොබ් කරනවා. එයාලා දන්නේ නැහැ ඔයාලා අඬන ඉන්නවා කියලා. අපි අඬන බව ලෝකයා කවුරුත් දන්නේ නැහැ. ඒ තනියෙන් අඬනවා. මම ඔය කියප එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔහු වෙනුවෙන් අපි දුක් විඳින බව ඔහු දන්නේ නැත. ඈ වෙනුවෙන් මා දුක් විඳින බව ඈ දන්නේ නැත. දරුවන් වෙනුවෙන් දෙමව්පියෝ දුක් වෙන බව දරුවෝ දන්නේ නැත. එහෙම දන්නවා නම් අම්මලා තාත්තලා හිත රිදවන්නේ නැහැ. ඒ නිසා තමන් තනියෙන් විඳවන්න ඕනේ නැහැ. ආන්න ඒකයි. ඒ පරියයි ඔයාලට තේරෙන වචනේ තමයි තනියෙන් මං විඳවන්න ඕනේ නැහැ කියලා හිතන්න. ප්‍රශ්නයක් ආවා.